Welcome to Cartoon Hub, your home for fun. මහත්තයලා ගෙවල් කොහෙද? අපි නම් දඹානි. අපි දඹානි ඉඳලා තමයි මේ ආවේ මෙච්චර දුර. දඹානි නේද මහත්තයා මේ වැද්දෝ ඉන්නේ? ඒ වැද්දෝ හිටියේ ඉස්සර අයියේ. දැන් ඉතින් වැද්දෝ නෑ. දැන් මිනිස්සු ගොඩක් මේ හොඳට හැසිරෙනවා. වැද්දෝ නෑ මේ අයියේ. මේ මොකද බීලා හිටියනම් හොඳයි නේද? ඔයාලා දැන් 35ක් ඇතිනේ. බීම එකක් ගේන්නද නැත්නම් තේ එකක් වක් කරන්නද? අපේ පුතත් දැන් ලෑස්තිලා ඇත්තේ. දැන් එනවා ඉතින් මග. අනේ ඕන නෑ අක්කේ. අපි එනකොට තේ එකක් බීලා ආවේ. ඒ හින්දා නම් ඕනේ නෑ මේ බොරුවට මහන්සි වෙන්නත් එපා ඔයා. අයියා මොනවද කරන්නේ? මේ මං කිව්වේ ජොබ් එක මොකද කරන්නේ? මම මේ තැපල් කන්තෝරුවේ වැඩ කරන්නේ මහත්තයා. තැපල් කන්තෝරුවේ. එතකොට අක්කා ජොබ් එකක් කරනවද? ඔව් මම නම් මැත්ස් ටීචර් කෙනෙක්. ෂා මරුනේ. එතකොට ඔය මහත්තයා කරන ජොබ් එක මොකද්ද? ඔයාලා දන්නවද අර ජංගි චොක් කම්පැනි එක? මම දන්නේ ඔයාලා දන්නවත් ඇති බොහෝ දුරට. ඒ ජංගි චොක් කම්පැනි එක මගේ. මම බිස්නස් තමයි මේන්ලි කරන්නේ. මම බිස්නස්මන් කෙනෙක්. මොකක්? ජංගි චොක් කම්පැනි එක කිව්වේ අර ජොක්කු හදන කම්පැනි එකද? ඒ කියන්නේ ජොක්කු හදන කම්පැනි එකක්ද මහත්තයා? නෑ අනේ චොකලට් කම්පැනි එක චොකලට්. මේ නෝනේ අපි කොල්ලගේ නම් වාසනාවද කොහෙද? බලන්නකෝ මුන්ට තියෙන සල්ලි. බිස්නසුත් තියෙනවා. ඒ වගේ කම්පැනිත් තියෙනවා. ජංගි කම්පැනියකුත් තියෙනවද කොහෙද? කොල්ලා සෙට් කරලා දෙන්න පුළුවන් වුණොත් ගොඩ තේරුණාද? කෑ ගහන්න එපා මිනිස්සුયો. මුන්ට ඇහෙයි. තමුසිරත් ඉතින් මොලේ කොලොප්පන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ මහත්තයා කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ කොල්ලට මං කතා කරලා එන්නම් ගිහිල්ලා. අපේ නෝනා ගියා ඉතින් පුතාව එක්කන් එන්න කියලා. පුතාගෙත් වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මේ තාම ඉතින් පොඩිනේ. වැඩි දෙනුමක් තිරුවක් නෑනේ ඉතින් මෙව්ව ගැන. තේරුණාද? අපේ දුවත් එහෙම තමයි. එන්න බෑම කිව්වනේ. කොහොම හරි ඉතින් බලෙන් එක්කන් ආව. එයාලට ඉතින් තාම දෙනුමක් තිරුවක් නෑ තමයි. මොනවා සඳුනි? ඔයා මේ ශැගී ඔයා? ඔයාවද උඩ මම මේ බලන්න ආවේ? ඒකනේ. ආනේ මේ ඉන්නේ වලේ කොල්ලද? මහත්තයා මෙයා නම් අපේ දුවට නියමටම ගැලපෙන්නේ නෑ. ඒක නම් ඇත්ත. කොල්ලා නම් නියමටම ගැලපෙනවා. බලමුකෝ ගුණධර්ම එහෙම කොහොමද කියලා. මේ මායි සඳුනුයි දෙන්න මේ එළියට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලෙන්ද? පුතේ ගිහිල්ලා කතා කරන්නද? මාමේ සඳුනි නෝක පොඩ්ඩක් අර පැතර යන්න. ඊය. කොල්ලට වයසෙම කොහොමද අක්කිද? අපේ පුතාට මේ අවුරුද්දේ දෙසැම්බර් වල අවුරුදු 20යි. නේ එහෙමද? එතකොට අධ්‍යාපන සුදුසුකම් මොනවද තියෙන්නේ? අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් මහත්තයා මේ ශිෂ්‍යත්ව පාස් වුණා ඉහළින්ම. ලකුණු 172ක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළත් A9ක් තියෙනවා. උසස් පෙළ ගත්තොත් A2යි B1ක් තියෙනවා මැත්ස් කරේ. තව මහත්තයා මේ මොකද්ද ඔය අමතර කෝස් එහෙමත් කරලා තියෙනවා. ක්‍රීඩා කුසලතා ගත්තොත් ක්‍රීඩා කුසලතාවක් තියෙන පුතා දුවලා මේ පළාත් මට්ටමින් එහෙම තරඟ වලට ගිහිල්ලා තියෙනවා. ආය හෙල්ල විසික් කිරීම, යගොලිය දැනීම වගේ ක්‍රීඩාත් කරලා තියෙනවා. ඒ වගේනුත් මේ සහතික තියෙනවා ගොඩක් ඒ වගේ. පුතාට ජපාන් භාෂාවත් ඉගෙනගෙන තියෙනවා. ජපාන් කෝස් එකකුත් කරා. දැන් ජපානොත් පුළුවන්. ජපාන් භාෂාවත් පුළුවන්. තමයි ඉතින් අධ්‍යාපන සුදුසුකම් තියෙන. මරුනේ මං හිතුවටත් වඩා අධ්‍යාපන සුදුසුකම් මේ පුතාට තියෙනවනේ. මරුවා පුතා නනියම් වැඩෙක්. ඒකනේ මේ අපේ දුවටත් වඩා රිසල්ට් එකක් දාලානේ. ඔයාලගේ දුවත් උසස් පෙළ පාස්ද? ඔව් අපේ දුවත් ඉහළින්ම පාස්. දුවටත් A2යි B1ක් තමයි තියෙන්නේ. හැබැයි දුව කරපු සබ්ජෙක්ට් තමයි බයෝ ෆිසික්ස් කෙමිස්ට්‍රි. බයෝ පැත්තෙන් තමයි දුව කරේ. ඒ හින්දා අවුලක් නැහැ. ආනේ මරුනේ. ඒතර දුව බයෝද කරේ? අනාගත ડોක්ටර් කෙනෙක් කියනවා. ඒක නම් හැබෑව. මගේ යාළුවනේ channel එක තාමත් subscribe කරේ නැත්තම් ගැම්මට දැම්මම subscribe පාරක් දාලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. හොදේ. මට නම් මාරම සතුටක් දැනෙන්නේ සතුනි. මට නම් තාමත් හිතා ගන්න බෑ මේ වෙච්ච දේ නම්.
මටත් හිතා ගන්න බෑ සඳුනි. ඒත් ඉතින් හැමදේම වෙන්නේ හොඳටනේ. කොහොම හරි මටත් ආයේ ඔයාව හම්බුණා. ඒ හින්දා දැන් ඔයාගෙන හිතන්න යන්න ඕනේ නෑ. දැන් බලමුකෝ අපේ අම්මලා තාත්තලා මේ මොකද්ද ගන්න තීරණය කියලා. නේද? මට බයයි ශකි අපේ අම්මලා ඔයාට කැමති වුණ නැතුණුත් කියලා. නෑ අනේ මට කැමති වෙයි. අපි ඉතින් එහෙම හිතන්න හොඳ නෑ. කොහොම හරි ඉතින් අපි දෙන්නව මුණ ගැස්සලත් අපිට අකමැති වෙන්න හේතුවක් නැති වෙන්නේ නේද? මට බයයි ශකි ඔයාව මට නැති වෙයි කියලා. ඒකත් එන පුදුම වැඩේ නේ උනේ. මම දන්නෙත් නෑ ඔයා මෙහෙනවා කියලා. ඔයා දන්නෙත් නෑ ඔයා මෙහෙනවා කියලා. නේ? අනේ නෑ පුදුම මුණ ගැස්සීමක් ඒක නං ඈ. මං හිතන්නේ සංසාරගත බැඳීමක් දුකද අපි දෙන්නට තියෙන්නේ. නේද? ඔව් ඒක නම් ඇත්ත. දැන් බැරි වෙලාවත් ඔයාගේ අම්මයි තාත්තයි මට කැමති වුණොත් ඔයා මොනවද මට කරන්නේ? ඔයා මට කැමති වෙනවද? පිස්සුදනේ. ඔයාට කැමති වෙයිද මම? මොකක්? අයියෝ විහිළුවක් කරේ මැට්ටෝ. මම බය වුණා. මේ දුවේ පොඩ්ඩක් මෙහෙට ආවනම් දැන් කතා කර ඇති. පොඩ්ඩකට මෙහෙට ඇවිල්ලා යන්න එන්නකෝ පුතත් එක්ක. අන්න අපේ තාත්තා කතා කරනවා. අර පැත්තට ගිහිල්ලෙමු නේද? ඔව් යයි මොනවද කතා කරත් දන්නේ නැහනේ. ඔය දෙන්න දැන් කතා බහ කරගත්තද? ඔව් මාමේ. ඔන්න පුතේ මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරිද? ඔයා මේ ප්‍රශ්නෙට හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න බලන්න. හරි මාමේ. ඒ කොමත් එක රටක හිටියා බණ්ඩිය කියලා ළමයෙක්. හරිද? ඒ ළමයා කොහොම හරි බනිස්සයක් අරගෙන කඩේට ගිහිල්ලා ගෙදර යද්දී ඒ අනාතරතුරේ හම්බෙනවා මෙයාට දවස් ගාණක් බඩගින් හිටපු හිඟන්නේ. හරිද? මේ හිඟන්න හම්බෙනවත් එක්කම තව එක්කෙනෙක් එනවා එතනට. එයාට හොඳට සල්ලි තියෙනවා. ලොකු කාර් එකකින් එනවා. එයාට හොඳට සල්ලි තියෙනවා. සල්ලි භාගේ තියෙනවා. එයත් ඒ බනිස්සක ඉල්ලනවා. අර දවස් ගාණක් කාපු නැති හිඟන්නත් ඒ බනිස්සක ඉල්ලනවා. හරිද? ඊට පස්සේ අර සල්ලිකාර මිනිස්සයා කියනවා ඔයා මේ බනිස් ගෙඩිය මට දුන්නොත් මං ඔයාට රුපියල් ලක්ෂයක් දෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ බණ්ඩියා කියන ළමයා කල්පනා කරනවා. ඊට පස්සේ එකපාරට මෙතෙන්ට තව කෙනෙක් එනවා. එයා තමයි සක්‍ර දේවේන්ද්‍රයා. ඒ සක්‍ර දේවේන්ද්‍රයා වෙස්වලාගෙන තමයි ඉන්නේ. වෙස්වලාගෙන එතෙන්ට ඇවිල්ලා කියනවා මම සක්‍ර දේවේන්ද්‍රයා ඔයා මට මේ බනිස් එක දුන්නොත් මං ඔයාට දේව වරමක් ලබා දෙනවා කියලා. ඊට පස්සේ ඒ තුන් දෙනාගෙන් කාටද මේ බනිස් එක දෙන්නේ? පුතා කියන්න බලන්න කාටද මේ බනිස් එක දෙන්න හොඳ කියලා. මම හිටියනම් එතන මාමේ මම ඔය බනිස් එක දෙන්නේ අර දවස් ගාණක් බඩගින් හිටපු මිනිස්සයාට. ඒ මිනිස්සයාට තමයි මම ওই බනිස් එක දෙන්නේ. ෂා මරුනේ පුතේ. මේ ඔයාලා නියමයියා. අයියේ මම නම් තීරණයක් ගත්තා. ඔයාලා කැමති තමයි දෙන්නම් තියෙන්නේ. මම මේ පුතාට ගොඩක් කැමතියි. මේ පුතාට මං කැමතියි. එතකොට ඉතින් ඔයාලගේ කැමැත්ත තමයි දැන් තියෙන්නේ. ඔයාලා මොනවද කියන්නේ? මොකද කියන්නේ ඔයාලා? මොනවා? අපි දෙන්නත් එකෙම කැමති මේ මහත්තයා. අපි දෙන්නත් අනිවාර්යෙන් එකෙම කැමති. අපි දෙන්න කැමති මහත්තයා ඔයාලගේ දුවට. අපි දෙන්න කැමති. පුතා ඔයා කැමති නේද අර දුවට? ඔව් අම්මේ මං ගොඩක් කැමතියි. දැන් දරුවෝ දෙන්න මොකද කියන්නේ? ඔයාලා දෙන්නත් කැමතිද? මාත් කැමතියි තාත්තේ. මාත් කැමතියි මාමේ. එහෙනම් ඉතින් වැඩේ හරිනේ. දෙමව්පියොත් කැමතියි දරුවොත් කැමතියි එහෙනම්. අපි මේ මංගල්‍ය කටයුතු කරමු එහෙනම්. මේ වෙඩින් එක කරමු. කවද්ද මහත්තයා මේ වෙඩින් එක ගන්නෙ? ඔය අත්තමද මහත්තයා කියන්නේ? ආහා මහත්තයා නේ තාත්තා. තව ටික දවසකින් තාත්තා කියන්න ඕනේ ඈ. හරිද? හරි මහත්තයා. නෑ තාත්තේ. මම නම් ඔය කේන්දර වෙලාවල් විශ්වාස කරන්නේ නැහැ ඇත්තම කිව්වෝ. අපි සුබ මොහොතින් ලබන සතියේ සඳුදා වගේ ඔයාලා මොකද කියන්නේ? ඒ දවස් හොඳයිද ඔයාලට? අපි එන්ගේජ් වෙලා වෙඩින් එක ගමු. ලොකෝටම වෙඩින් එක ගන්න ඕනි. මගේ බලාපොරොත්තු ඒක තමයි. ඔයාලා මොකද කියන්නේ? එදාට පුළුවන්ද ඔයාලට? අම්මෝ පුළුවන් මහත්තයා. අපිට ඉතින් ඕනි දවසක පුළුවන්. මේ අපි එදාට ගමු එහෙනම් වෙඩින් එක. ලබන සතියේ සඳුදානේ. වැඩි දවසකුත් නෑ අපිට ඉක්මනට ලෑස්ති වෙන්න වෙන්නේ නේද වෙඩින් එකට එමුනොත්. අපි හොටෙල් එක ගන්නවද කොහොමද ඒක කරන්නේ? මහත්තයා ඔයාලා බය වෙන්න එපා කිසිම දෙයකට. වෙඩින් එකේ සම්පූර්ණ වියදම මගේ ගානේ. තේරුණාද? ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. වෙඩින් එකේ සම්පූර්ණ වියදම මම ගානේ. හොටෙල් එක කරනවා.
කින්ස්බරි හොටෙල් එක නැත්තම් අර්ලිය හොටෙල් එක මොකක් හරි හොඳ හොටෙල් එකක 5 ස්ටාර් හොටෙල් එකක අපි වෙඩින් එක ගමු අපේ පුතාගේ දුවගේ නේද? ඔයාලා මොකද කියන්නේ ඉතින්? ඒකට කමක් නෑ මහත්තයා. අපිත් ඉතින් පුළුවන් විදිහට වෙඩින් එකට වියදම් කරන්න. මොකද ඉතින් අපේ එකම පුතානේ මේ ඉන්නේ. හරි ඒක මොකක් හරි කරගන්න බැරියයි. අපිත් එනම් ගිහිල්ලා එන්නම්. වෙඩින් එක ගැන කතා කරන්න මං අනිද්දා දිහාට එන්නම් මේ මොකද කරන්න කියලා බලන්න. පුතාට එනවනම් අපිත් එක්ක යන්න පුළුවන් ඈ. දවස් දෙකක් විතර ඉඳලා එහෙ කාමරේමක් තියෙනවා අපේ ගෙදර. ඕන්නම් ඉඳලා එන්න පුළුවන් ඈ. ඒ සැගී එනෝකෝ අනේ සැගී එනෝකෝ. සැගී අම්මේ මං ගිහිල්ලා එන්න දෙමුණොත් මේ මාමලා ගෙදර. හා පුතේ ගිහිල්ලා එන්න. මොකද වෙන්නේ ඉතින් ආයේ? හරි මාමි මම එන්නම්. හරියනම් මේ අයියේ අපි ගිහිල්ලා එන්නම්. යම් පුතේ යම් ගිහිල්ලා එන්න. මගේ යාළුවනේ channel එක තාමත් subscribe කරේ නැත්තම් ගැම්මට දැම්මම subscribe පාරක් දාලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. හොඳේ. මට නම් අද පුදුම සතුටක් තියෙන්නේ. ඔයාට විතරද? මටත් එහෙම තමම් ඔළුවේ බර නිදහස් වුණා වගේ මට දැනුනේ නිකන්. ඒ වචන ටික මට තේරෙන විදිහට නම් හෙන හොඳ මහත්තයෙක් මේ මහත්තයා නම් සල්ලි එම හොඳට තියෙනවා. අපේ පුතාගේ ලක් එක තමයි ඉතින් මේ වගේ මහත්තයෙක්ගේ දුවක් අසහද මදින්න හම්බුණා කියන එක. ඒක නම් ඇත්තේ. දැන් ඉතින් වෙඩිමට සූදානම් වෙන්නත් එපයි නේද? රත්තර බොඩු ටික හරි උකස් තියලා අපිත් ඉතින් කීයක් හරි දෙමු. ඔව් නැත්තම් හරි නෑනේ. අම්මට තිරියනවා BMW එකක් නේද? ඌයි BMW එකක්. මේ මහත්තයාට නම් හොඳට සල්ලි තියෙනවා වගේ. කෝ පුතේ ශනිකෙන්ද? හරි මහත්තයා එනවා. නගින්නකෝ එහෙනම් වාහනෙට.